ඔන්න එකෝමත් එක කාලෙක ඈත පිහිටි ගම්මානයක තරුණ එඬේර කොල්ලෙක් ජීවත් වුණා. ඔහුගේ වැඩේ උනේ හැමදාම ගමේ බැටළු රැළ කඳුකරේ තනබිමට ගෙනihin තන කවලා රැළ ආරක්ෂා කරන එක. මේ කොල්ලා දවස පුරා තනියම බැටළුවන් බලාගෙන ඉඳලා හරිම කම්මැලි වුණා. ඒ නිසා Tamanට කම්මැලි නැති වෙන්න විනෝදයක් හොයන්න ඕන කියලා ඔහුට හිතුණා. ඔහු හිතුවා ගම්වාසීන්ව රවට්ටලා බලන්න. එක දවසක් ඔහු හයියෙන් කෑ ගැහුවා. වෘක්කෙක්! වෘක්කෙක්! අනේ මගේ බැටළු රැළ කන්න වෘක්කෙක් එනවා! කොල්ලගේ කෑ ගැසීම ඇහුණු හැමෝම Tamanගේ වැඩ නවත්තලා පොළු මුගුරු අරගෙන ඔහුට උදව් කරන්න කඳුකරේට දුවගෙන ආවා. හැබැයි ඔවුන්ට එඬේර කොල්ලා ළඟට ආවට පස්සේ දැක්කේ වෘක්කෙක් නැති බවත් කොල්ලා සිනාසෙමින් සිටින බවත් පමණයි. ගම්වාසීන් කෝප වුණත් ඔහුට අවවාද කරලා ආපසු ගියා. දින කිහිපයකට පසු කොල්ලට ආයෙමත් කම්මැලිකම දැනිලා ආයෙමත් බොරු කෑ ගැහිල්ලක් කළා. වෘක්කෙක්! වෘක්කෙක්! මේ වතාවේ නම් ඇත්තටම වෘක්කෙක් ආවා. නැවත වතාවක් මිනිස්සු ඔහුට උදව් කරන්න දුවගෙන ආවා. නමුත් මේ වතාවෙත් එඬේර කොල්ලා සිනාසෙමින් බොරු කියු බව දැනගත් විට ඔවුන්ට ලොකු කෝපයක් ආවා. ඔවුන් ඔහුට තරවටු කරලා ආයෙමත් බොරු නොකියන්න කියලා අවවාද කරලා ගියා. ටික දවසකට පස්සේ කතාවේ ඇත්තම සිදුවීම වුණා. ඇත්තම වෘක්කෙක් වනාන්තරයේ එළියට ඇවිත් බැටළු රැළට පහර දෙන්න පටන් ගත්තා. මේ එඬේර කොල්ලා බයින් වෙවුලින්මින් හයියෙන් කෑ ගැහුවා. අනේ වෘක්කෙක්! ඇත්තටම වෘක්කෙක්! මේ වතාවේ මට උදව් කරන්න! නමුත් ගම්වාසීන්ට දෙපාරක් රවට්ටන්න ඔහුට පුරුවන් උනේ නැහැ. ඔවුන් හිතුවේ ඔහු නැවතත් බොරු කියනවා කියලා. අපි එයාව විශ්වාස කරලා කාලේ නාස්ති කරන්නේ නැහැ කියලා ගම්වාසීන් තීරණය කළා. ඒ නිසා මේ වතාවේ ඔහුට උදව් කරන්න කවුරුත් ආවේ නැහැ. කොල්ලාට කරන්න පුළුවන් කිසිම දෙයක් තිබුණේ නැහැ. වෘකයා බැටළු රැළට හානි කරලා ගියා. අවසානයේදී ගම්වාසීන් එඬේර කොල්ල අඬමින් සිටිනවා දැක්කා. ඔහු ඇත්තටම වෘකෙක් ආපු විදිහ පැහැදිලි කළා. එවිට ගමේ සිටි වයෝවෘද්ධ අයෙක් ඔහුට මෙසේ පැවසුවා. පුතේ, ඔයා හැම වෙලාවෙම බොරු කිව්ව නිසා ඇත්ත කිව්වත් කවුරුත් ඔයාව විශ්වාස කරේ නැහැ. බොරුකාරයෙකුට ඔහුගේ අමාරුම වෙලාවේ පවා විශ්වාසය ලැබෙන්නේ නැහැ.